මම වර්ෂ 1989 ඉඳලා මේ බස් ස්ටෑන්ඩ් එකේ පුංචි වෙළෙන්දෙක් විදිහට වෙළඳාම් කරනවා. ජීවත් වෙනවා වෙළෙන්දෙක් හැටියට. එතකොට එදායේ අවුරුදු 60ෙම මේ කවුරුත් මේක දැක්කලා නැති දෙපාරක් පමණ තින්ත ටිකක් ගාලා තියච්ච මේ බස් ස්ටෑන්ඩ් එකක් අද මේක මාලිගාවක් වගේ හදලා තිනවා. මේ ඉන්න හැම කෙනාටම ඕන විදිහට සුපිරි විදිහට යන්න එන්න පුළුවන් වෙන හදලා තිනවා. ඒ ගැන බොහොම ස්තුතියි ජනාධිපතිතුමා ඊළඟට අපේ ඉන්න සියලුම ඇමතිවරණ ඔක්කොම බොහොම ස්තුතියි. ඇත්තටම ලස්සන වැඩක් කරලා තියෙනවා. ඉස්සර තිබ්බට වැඩිය නවීකරණය වෙලා ලොකු වෙනසක් තියෙනවා. ඇත්තට මේ වගේ දෙයක් කරනකොට තරුණ පරම්පරාව හැටියට අපිට යුතුයකමක් තියෙනවා මේක ආරක්ෂා කර ගැනීමට. ඒ නිසා අපි හැමදාමත් මේක ලස්සනට තියාගන්න එක අපේ යුතුයකමක් කියලා අපි කියනවා. කලින් තිබුණාට වැඩිය දැන් ගොඩක් හොඳයි. ඉතින් ඉඩ පහසුකම් තියෙනවා. මිනිසුන්ට ගොඩක් පහසුයි. ඒ වගේම මිනිස්සුත් දැනගන්න ඕන හොඳට පිරිසිදුව තියාගන්න බුලත් කෙල ගහන්නේ නැතුව. මම දැක්ක අදත් අතන බුලත් කෙල ගහලා තියෙනවා. ඉතින් ඒවා දැක්කම හරි දුකයි. සරණං මේකේ අඩිය තියාගන්න බැරි වුණ තිබ්බේ. දැන් නම් ඊට වඩා ගොඩක් හොඳට කරලා තියෙනවා. මේක තියුණ තත්ත්වයේ හැටියට දැන් තියෙන එක අපිට සතුටුයි ඇත්ත වශයෙන්ම. ඉතින් ලොකු දෙයක් මේ කරපු එක.